අයාලුවනේ ඉතින් කොහොමද මේ උගත්කමත් රජකමත් ගැන සංස්කෘත පඬිවරයෙක් කිසිවරයෙක් මෙන්න මෙහෙම කියලා තියෙනවා. විද්වන්තංච නුපත්තංච නල්ලතුල්ලං කදාචන සරෝදේ පූජතේ රාජා විද්වස් සරෝතේ පූජතේ. උගත්කමත් රජකමත් කිසි විටක සමාන නොවන්නේ. රජ සිය රටේදී පුදුන් ලැබේ, උගතා සියලු තන්හි පුදුන් ලැබේ. උගත්කම කියන්නේ කෙනෙකුගේ බුද්ධිමත් කමකින් ලබා ගන්න දෙයක් මිසක් කෙනෙක් පත් කරලා කෙනෙක්ගේ තව කෙනෙක්ගේ උපකාරයෙන් කරගන්න දෙයක් නෙමෙයි. නමුත් මේ රජකම නම් කියන්නේ යම් කෙනෙක් සහයෝගයක් දීලා නැත්නම් යම් පිරිසක් පත් කරන කෙනෙක් තමයි රජ කෙනෙක් බවට පත් වෙන්නේ. නමුත් අද රාජ්‍ය පාලනය තුලදී ඒ රජතුමා තමන්ගේ සිය රටේදී පමණයි පිදුම් ලබන්නේ. වෙන විදේශ රටවල් වලට ගියාට පස්සේ පිළි ගැනීම කියන එක රජ කෙනෙකුට තියෙනවා. නමුත් උගතට සියලු තන්හි පිළිගැනීම, ගර්භෝමන් දැක්වීම, විශේෂයෙන් වෛද්‍යවරයෙක් ගත්තාම ඒ වෛද්‍යවරයා අද සමාජය ගත්තේ වෛද්‍යවරයා පැමිණෙන තුරු ගොඩක් පිරිස බලාගෙන ඉන්නවා. හොස්පිටල් වල බලාගෙන ඉන්නවා අපි දන්නවා. ඒ නිසා ඒ උගත්කම කියන දේ අපිට මේ රජකමට වඩා වටිනවා. ඒ පැහැදිලි කර දෙන්න ඕන නිසා තමයි මම මේ කියන්නේ. උගත්කම කියන දේ ඒ රජකම කියන දේ දෙක පටලවා ගන්න එපා. සමහරව අපි උගතෝ අපි රජ්ජුරුවෝ කියලා කෑ ගැහුවට රජාට පුළුවන් තමන්ගේ සිය රටේ පිරිසත් සමග පමණයි ඒ රාජ්‍ය කාලය තුල පමණයි රජතුමාට ගරුමුහුමන් දක්වන්නේ. පිළිගැනීම කරන්නේ. නමුත් උගතට හැම තැනදීම සෑම තැනකදීම පිළිගැනීම කියන එක ඒ උගතගේ වර්ණාව, ඒ වගේ උගතගේ කැපවීම පිළිබඳව අගයනවා. ඒ නිසා උගත්කම රජකමත් කියන දේ පටලවා ගන්න එපා. රජෙක් වුණත් කලකම් පළදේ කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය පාලනයක් තුළදී සෑම කෙනෙකුටම එක වගේ සලකන්න. තමන්ගේ වටේ හිටපු පිරිසට පමණක් නෙමෙයි හැම කෙනාටම මහජනතාව හැම කෙනාටම රජෙක් වුණාම පිළිගැනීම ගරුමුහුමන් කරන්න. එකාට එකා වගේම සලකන්න, වෙන වෙනම සලකන්න එපා. එතනයි රජ කෙනෙකුගේ පැවැත්ම තියෙන්නේ. නිසා උගත්කම රජකම කියන දෙක පටලවා ගන්නත් එපා. රජකමත් උගත්කමත් කියන දෙක